අපි දැන් බලමු කොහොමද පන්තියකට ඇතුල් වීම සහ ඒකට මුදල් ගෙවීම කරන්නේ කොහොමද කියලා. කලින් වීඩියෝ එකේ ඔබ දන්නවා රෙජිස්ටර් වුණ හැටි තියෙනවා. අපි රෙජිස්ටර් වුණ කෙනෙක් කොහොමද අපි දරුවෙක් පන්තියට ඇතුල් වෙන්නේ නැත්නම් මේ සයිට් එකට ඇතුල් වෙන්නේ කියලා කොහොමත් ඔබ හැම අවස්ථාවකදීම කළ යුතු දේ තමයි රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඔබ ලොග් වෙන්න ඕනේ. ඔබගේ ඊමේල් එක සේව් කරලා තියෙනවා නම් දාන්න නැත්නම් ඔබ ටයිප් කරලා ගන්න පුළුවන්. එතකොට ඇතුල් වුණාට පස්සේ මෙන්න මෙතන ඔබගේ දරුවාගේ නම ඒ වගේම රෙජිස්ට්‍රේෂන් අංකය උතට පෙන්නනවා. right අපි යම් උපකාරක පන්ති සඳහා අපි පන්ති කාසටහනට යනවා. අපි හිතමු 4 වසර පුතෙක් නම් මෙතන මුදල අපි මේක පෙන්වන්න ඕන ඉඳ අඩු මුදලක් දාලා තියෙනවා මුදල් ගෙවීම සම්බන්ධයෙන්. මෙතන අපි ක්ලික් කරාට පස්සේ ඔබට ගෙවලා නැති නිසා ඔබ කෙලින්ම මුදල් ගෙවීමේ තැනට තමයි ගේන්නේ. මෙතන ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා ඔබට ගෙවන්න පුළුවන් ක්‍රම කීපයක්. ඒකෙන් ඔබට එකක් තෝරගන්න පුළුවන්. ඔබ විශේෂයෙන් බලන්න ඕනේ ඔබ ගෙවන පන්තිය හරියද කියලා. මොකද සමහරක් වෙලාවට වැරදිලා 5 වසරට ගෙවන්න පුළුවන් 3 වසරට ගෙවන්න පුළුවන්. මෙතන හොඳින් බලන්න මේ වසරට ගෙවලා තියෙනවද කියලා. රයිට් මුදල් ගෙවීමේ ක්‍රම තෝරගත්තා. ඊළඟට ඔබට ක්‍රම කීපයක් තියෙනවා. 3ක් අපි දාලා තියෙන එකක් තමයි කාඩ් මගින් ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් පාවිච්චි කරන කාඩ් මගින්. ඒ වගේම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් ඔබ දන්නවා බැංකු වල දැන් තියෙන ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් සිස්ටම්. ඒකේ ඔබට පුළුවන් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඒකෙන් ඔබට ලැබෙන දෙයක් මේකට අප්ලෝඩ් කරන්න. ඒ වගේම සාමාන්‍ය පරිදි බැංකු තැන්පතු වලට ගිහිල්ලා බැංකුවට මුදල් තැන්පත් කරලා නැත්නම් මැෂින් එකට දාලා එන ස්ලිප් එක බැංකු පිටපත ඔබ මෙතනට ඇතුළත් කිරීමේ හැකියාව ඔබට තියෙනවා. හරි. අපි මම කාඩ් මගින් ගෙවීමට ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් මෙන්න මේ ක්‍රම දෙක බලන්නම්. බැංකු තැන්පතු වලට ඔබට ගියාට පස්සේ නැවතත් මේ සඳහා විස්තරයක් ඔබට තියෙනවා. තැන්පත් ඇතුළත් කරන්න ඕන විදිය ඒ ඔක්කොම ඒ වගේම ATM යන්ත්‍රයකට ගොස් ඔබ මුදල් තැන්පත් කරාට ඒකේ රිසිට් එක අප්ලෝඩ් කරන හැටි ඒ ඔක්කොම තියෙනවා. විශේෂයෙන් වැදගත් කාරණාව තමයි ඔබගේ ලියාපදිංචි අංකය. මේක ඔබගේ බැංකු පිටපතේ සඳහන් කරන්න. රෙජිස්ටර් අංකය 2 දරුවගේ නමත් එක්ක. එතකොට අපිට ඉතාමත් ලේසි ඉතා ඉක්මනින් ඔබගේ ගිණුම සක්‍රිය කිරීමට. හරි. ඒ වගේම මෙතන මදුශාන්සර්ගේ බැංකු විස්තරය තියෙනවා මහජන බැංකුව. මේ විස්තරය මහජන බැංකුවට ඔබ ස්ලිප් එක පුරවලා එන බැංකු පිටපත නැත්නම් ටෙල මැෂින් එකට දාපු පිටපත මෙතනට අප්ලෝඩ් කරන්න තියෙනවා. ඔබට පුළුවන් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි නැත්නම් ඔබ ඒක ස්කෑන් කරලා හරි කම්පියුටර් ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහලා හරි ඕනම ක්‍රමයකින් ඒක අරගෙන ඔබ බ්‍රවුස් කරලා අපි හිතමු මේක කියලා ඒක ඕකේ කරලා මේක ඔබට පුළුවන් බ්‍රවුස් කරන්න. මෙහෙම කරලා අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරාට පස්සේ ඔබට නොටිෆිකේෂන් එකක් එනවා නැත්නම් විස්තර ඔබට තොරතුරක් එනවා. ඔබගේ ගෙවීම සක්‍රිය වීම සඳහා විනාඩි 10ක් පැය 4ක් ඇතුළත කාලයක් යනවා කියලා. නමුත් ඔබට ඉක්මනට කරන්න අවස්ථාවක් තියෙනවා. මම සංසර්ට කතා කරන්න පුළුවන්. එතකොට ඒ ඔබගේ ගෙවීම සාර්ථක කරලා තියෙනවා නම් බැංකුවත් එක චෙක් කරලා ඔබ සක්‍රිය කිරීමට කටයුතු කරනවා ඇත. හරි. අපි ඊළඟට බලමු. මෙතන මම එතන ක්ලෝස් කරනවා. දැන් ඔබට තාම බාන්තියට යන්න විදිහක් නැහැ. හේතුව මේක ඇතුළත් කරලා නැති නිසා ඒක සක්‍රිය කළ නිසා අපි මෙතනට ගියා නම් පන්ති ඇතුළට ඔබ ඇතුළට කොහොම ළමයා වගේ ලියනවා. හරි. right. අපි බලමු ඊළඟ මුදල් ගෙවීම ක්‍රමය. මේ මුදල් ගෙවීම ක්‍රමය ඊළඟ එක අපි ගත්තොත් එහෙම මම ඔන්ලයින් එකක් කියන ඒකත් එසේමයි. ඔබට තියෙන්නේ විශ්ව වගේ BOC එකේ නැත්නම් People's Bank හරි ඕනෑම ගෙදර ඉඳන් හරි මොනවා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරා නම් ඒකේ එන ඊමේල් එක හරි රිසිට් එකත් සුපුරුදු පරිදි මෙතනට බ්‍රවුස් කරලා ඔබට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඒකත් අපිට ඒක වළංගු විදියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට බලමු ඔබ කාඩ් පත් වලින් ගෙවනවා නම් ඔබට තෝරගන්න තියෙන්නේ මුදල් ගෙවීම ක්‍රමය යටතේ පළවෙනි එක බැංකු කාඩ් පත්ින් මුදල් ගෙවීම. මේක ඔබ ක්ලික් කරාට පස්සේ මෙතන මුදල ඔබ සඳහන් කරලා ඊළඟට ඔබ මෙතනට ඔක්කොම සාර්ථක වුණාට පස්සේ කියන්නේ හරියට මේ දේවල් ටික හරිද කියලා ඔබ බැලුවට පස්සේ දැන් ඔබ ගෙවන ප්‍රශ්නික ඔබන්න ඔබලා ටික වෙලාවක් ඉන්න. මොකද මේ අවස්ථාවේදී තමයි අපි බැංකුවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඔබ මුකුත් කරන්න යන්න එපා. මෙන්න මේ කාලය ඔවුන්ට ලබා දෙන්න. alright. ඔබට පේනවා ජිනි පේමන්ට් ගේට්වේ එක මේක ඉංග්‍රීසි සඳහන් කරලා තියෙනවා.
ගොඩක් අය හිතනවා මේ ගිනි ඇප් එකක්ම තියෙන්න ඕනේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. තියෙන කට්ටියට හරි ලේසි ගිහිල්ලා ඒක කරන්න පුළුවන්. එහෙම නැති ඕනම කෙනෙක්ට පුළුවන්. මෙතන ගිහිල්ලා pay with visa mastercard එක ක්ලික් කරලා ඔබගේ තොරතුරු ලබා දෙන්න පුළුවන් කාඩ් පත්වල. ඒ කාඩ් පත්වල තොරතුරු ටික ඔබ ලබා ගන්න. ඒ වගේම ඔබට බැංකුව මගින් එන SMS පණිවිඩය ලබා ගැනීම සඳහා ඔබගේ දුරකථන ජංගම දුරකථනය ළඟ තියාගන්න. සමහර බැංකුවල එහෙම පහසුකම් ලබා දීලා තියෙනවා. හරි අපි මේ තොරතුරු ටික ලබා දෙන්න පුළුවන් මේ මුදල් ගෙවීම සම්බන්ධයෙන්. ඊට පස්සේ කාඩ් පත්වල ඔබ කාඩ් පතේ හිමියාගේ නම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඔබ දන්නවා බැංකු කාඩ් පතේ ඉස්සරහා මෙසේ අංක 4කින් යුත් අංක 4ක් තියෙනවා. ඒ අංක 4 තමයි මම ටයිප් කරන්නේ. ඒ වගේම කාඩ් එකේ ඉස්සරහම තියෙනවා මේක එක්ස්පයර් වෙන ඩේට් එක. එතකොට ඒක සඳහන් කරන්න මාසය සහ අවුරුද්ද. ඔබ ඒ වගේම දැකලා තියෙනවා පිටිපස්ස ක්ලික් කරාම පහ ඒ කියන්නේ මොකක් හරි අංකයක් අංක 3කින් යුත් අංකයක් ඔබට 625 වගේ අංකයක් ඔබට තියෙනවා පිටිපස්සේ සුදු පාට කොටුවක. ඒක සඳහන් කරන්න. ඒ වගේම ඔබට ජිනි වගිනුත් මේ පේමන්ට් එක සාර්ථක කරා කියලා ඊමේල් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒක ඔබට ඒක තියාගන්න පුළුවන් යම් කිසි ප්‍රශ්නයක් වුණොත් තියෙනවා. ඒ නිසා ඊමේල් එකකුත් ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ දුරකථන අංකයක් ලබා දෙන්න. එතකොට ඔබට සෙනකින් ඒ වෙලේම SMS එකක් එවනවා පේමන්ට් එක සාර්ථක වුණාම. ඒකේ ඉන්නේ payment gateway ජිනි එකකින් ඒක එවන්නේ. ඊට පස්සේ අපිට තියෙන payment එක කරන්න. payment එක ඔබගේ කාඩ් පතේ නිවැරදි කරලා තිබ්බනම් මේක දැන් මේ වෙලේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා ඒක සම්බන්ධයෙන් ඔව් මේ වෙලේ ඔබට SMS එක උත් වෙනවා. ඒ වගේම මෙතනින් අපිට බැංකුවෙන් ලබා දෙන සහතික කිරීම ඔබගේ ආරක්ෂාව සඳහා බැංකුවෙන් වෙනම ඔබට අංකයක් එවනවා. මෙන්න මේ අංකය මෙතනින් ඔබට ටෙලිෆෝන් එකකට ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ඊමේල් එකකට ගන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් ක්ලික් කරලා ඔබට සබ්මිට් කරාම OTP එකක් එනවා. ඒක එන්නේ බැංකුවකින්. right අපි ටික වෙලාවක යනකොට බැංකුවෙන් මටත් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ අංකය මුදල් ගෙවීම සාර්ථක නම් මේ වෙලේ ඔබ කිසිම දෙයක් කරන්න යන්න එපා. මොකද අන්තර් වෙලාවක් තියෙනවා බැංකු කටයුතු වෙනදා. ඔබ කිසිම දෙයක් ක්ලික් කරන්න එපා. ඔබව නැවත ඔබට පේනවා ඇති සියට්‍රා වෙබ්සයිට් එකට නැවතත් ඔබව ගෙනල්ලා දානවා. මෙන්න මේ පේමන්ට් එකේ මෙන්න මේ සාර්ථකත්වයේ එනකන් ඔබ මුකුත් කරන්න එපා. බලන් ඉන්න විතරයි තියෙන්නේ. හරියට පේමන්ට් එක කරා නම් කිසිම ගැටලුවක් නැහැ ඔබට. මෙන්න මේ වගේ විස්තරයක් නොටිෆිකේෂන් එකක් එනවා කාඩ් පත මගින් සාර්ථකයි කියලා. මේ වෙලේ ඔබට පේනවා මේ පන්ති ඇතුළට තියෙනවා. ඒ පන්ති ඇතුළට ගියාම මෙතන ඉගෙනීමේ ද්‍රව්‍ය තියෙනවා දාලා තියෙනවා නම් ඩවුන්ලෝඩ් කිරීම. ඒ වගේම Zoom link එක මෙතන වැටෙනවා. අපි එවැනි පාඩමක් මේ ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහමද ඉගෙනීමේ කටයුතු කිරීම කොහමද සම්බන්ධ වෙන්නේ. ඒ වගේ කොටසක් පන්තියේ සාර්ථකත්වයෙන් මේ සාර්ථකව කරගත්තා නම් ඔබට පුළුවන් මේ පන්තියට ඕන වෙලාවක මේ මාසෙට ඇතුල් වෙන්න. දැන් මම ඕනම් පෙන්නන්නම්. අපි 4 වසරට ගෙව්වේ. මම දැන් 3 වගේ එකක් ක්ලික් කරොත් එහෙම ඔබව නැවතත් මුදල් ගෙවීමේ තැනට යනවා. එහෙම නැතුව මම මුදල් ගෙවුවේ එකට ඔබ ක්ලික් කරපු ගාම ඔබව කෙලින්ම මේ පන්තිය ඇතුළට යන්න පුළුවන්. ඔය කොටස විතරයි ඔබට කරන්න තියෙන්නේ. ඒ වගේම අපිට රෙජිස්ටර් වුණාම ඒක ඔබ සාදරයෙන් පිළිගෙන ඒ සම්බන්ධයෙන් ඊමේල් එකක් එවනවා. ඒ වගේම ඔබ මුදල් ගෙවුව හැම අවස්ථාවකදීම ඒකට අදාළ ඉන්වොයිස් එක නැත්නම් මුදල් ගෙවීමේ ඉන්වොයිස් එක බිල ඔබට මෙතන ඊමේල් එකක් මගින් ලබා දෙන හැමතිස්සෙම ඒක සිස්ටම් එකකින් ඇවිල්ලා තියෙන්නේ. පුරා යම් කිසි ගැටලුවක් ඇති වුණොත් ඔබට මේක ඔප්පු කරන්න පුළුවන් සාධකයක් මේ මුදල. මොකද මේක පිළිගන්න
ක්‍රමයක් ඊමේල් එකට තමන්ගේ ඉන්වොයිස් එක ලබා දීම සම්බන්ධයෙන්. හරි අපි බලමු මුදල් ගෙවීමේ සිස්ටම් එකේ එළියේදී දරුවන්ට මම කලින් එකේ කිව්වා වගේ ඔබගේ ගෙවීම් ඉතිහාසය ගිහිල්ලා බලන්න. දැන් ඔබ මේ මාසෙට මෙන්න මේ පන්තියට දින්නේ මුදල මොකෙන්ද ගෙව්වේ කියන කාරණාව ඔබට මේ වෙලේ පේන්න තියෙනවා. මේක දිගටම ඔබට මේ පන්තියට සම්බන්ධ වෙන හැම අවස්ථාවකදීම ඔබට මේක බලා ගන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ පැහැදිලි අපිට මුදල් ගෙවීමේ ක්‍රම සහ පන්තියට ඇතුළත් වීම ඉතාම මේ සරල කාරණාවල් කීපයක් තියෙන. ක්‍රම කීපයක් තියෙනවා. ඔබට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි.